අපි දෙමළ ජනතාව අපේ වෙනුවට මෙච්චර කාලේ මේ ආණ්ඩුවේ රණ්ඩු වුණා මේ අපේ නායකයෝ කියන්නේ කොටි රස්තේ අර ඕගොල්ලෝ රස්තවාදී වුණාට අපිට අපේ නායකයෝ කියලා අවුරුදු ටිකක් අපි හිතාගෙන හිටියා. එතකොට අපි අපේ නායකව තාම හිත ගොඩක් අපි තාම ගරු කරනවා ඒගොල්ලෝ අපි තාමත් ගරු කරලා ඒගොල්ලෝ සලකනවා. හැබැයි කොන්දපණ නැතුව සිංහල ජනතාව වෙනුවට රණ්ඩු කරපු රණවිරුව ඕගොල්ලෝට අද කියන්න බැරි නම් රණවිරුවා කියලා. ඒක එකක්. දෙවෙනි එකක් තමයි ඔයාලගේ සුදුන් නැති හැඳු නැති කියලා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. ඇමති කෙනෙක් ඉන්නවා. එයා අද මට අදලා කිව්වා මම උතුරේ ඉන්න ජනතාව හදන්නේ සෝල්ට් එක ලුණු මම මේ දකුණට ගේන්න එපා කියලා රණ්ඩු වෙනවා කියලා. එතකොට මම ඒක කිව්වා පාර්ලිමේන්තු ප්‍රිවිලේජ් ඇක්ට් එක මම මෙයාට ගහනවා කියලා. මම ගහනවාමයි. හැබැයි අපි දෙමළ මිනිස්සු කවදාවත් දැන් කියන්නේ උතුරේ හදන්න ලුණු ටිකක් දකුණට ගේන්න එපා කියලා. අපි කියන්නේ උතුර හදන්න ලුණු එක එතනම පැක් කරලා ගේන්න ඔයගොල්ලෝ දකුණට ගේilla ප්‍රයිවේට් කම්පැනි වලට විකුණනවා කියලා. දැන් අඩුම ගාණක් මේකවත් කරන්න බැරි නම් උතුර හදන්න ලුණුව උතුර පැක් කරලා ආපහු රටට බෙදන්න බැරුව දකුණට ගෙනල්ලා ඒක මේ කම්පැනි වලට කෝපරේට් වලට වැඩි ප්‍රමාණයට විකුණන එක කාලයක් පමණයි තිබෙන්නේ. Thank you. So හැන්දිනේති කියන්නේ මොකද්ද? ආයේ ප්‍රදේශවාද කතා කරනවා. එයා කියන්නේ මම කිල්නොච්චි ඉන්න එක්කනට එතන මේ මැනේජර් පොසිෂන් එන්න දෙන්න නැතෝ බාධා කරනවා කියලා. සුදුන් හැන්දිනේති එයාගේ මේ අමාත්‍යාංශයේ ඉන්න ඩිපාර්ට්මන්ට් එකේ එයා දන්නේ නැහැ. අද දැනට මේ එලිමෙන්ට් කඩ සෝල්ටරීන් එකේ ඉන්න එක්කනා ජැස්නා එක්කනා එයාව අයින් කරන්න කියලා මම ඉල්ලන්නේ කොහමද? අනිත් එක මේක දැනගන්න ඕනේ මේ රටේ ජනතාව කොච්චර බොරු කරොත් දැන් මාව කොටි විදියට මේගොල්ලෝ ප්‍රකාශ කරනවා මම කොටි නම් මම බය නැතුව මේ 159ක් ඉන්නවා ඕගොල්ලෝ ආණ්ඩුව තියෙනවා CID තියෙනවා ඕන වෙලාවට ඔයාලා මරන්න පුළුවන් මාව. ඒ වුණාට බය නැතුව මම කියනවා මේක අපේ හිතේ තියෙනවා අපි දෙමළ මිනිස්සුන් හිතේ තියෙන එක කියනවා. හැබැයි 159 තියාගෙන මේගොල්ලෝට කියන්න බැරි ඒගොල්ලෝගේ රණවිරුව කියලා පිළිගන්නත් බැරි කොන්දපණ නැතුව ආණ්ඩුව තමයි මේ තියෙන්නේ. අපි සලකලා තියෙනවා අපි රණවිරුවට එක දවසක්වත් එයා හානිය කරේ නැහැ. හානිය එයාගේ නම සෞතු කරේ නැහැ. අපි රණවිරුව විදියට එල්ලාලව අපි ඒ විදියට බලුවා. එල්ලාලව අපි ඒ විදියට අනුරාධපුර රජේ දෙන්න. එතකොට අපි ඒ විදියට සිංහල ජනතාව එල්ලා දෙමළ රජව ඒ විදියට සලකලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝගේ රණවිරුවවත් ඒගොල්ලෝට මේ සලකන්න බැරි ගවර්න්මන්ට් එකක් ඒ විදියට ඒගොල්ලෝ සලකන්න බැරි ආණ්ඩුවක් 159 තියෙනවා කියන්නේ ඒක මාර දුකයි. තව එකක් කියන්න කැමතියි. ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න. විනාඩි 20 දෙන්න සුදුන් නැති කවුද? ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්. විනාඩි 20 දෙන්න. ඒ වගේ තව ඇමති කෙනෙක් කියනවා අපේ මිනිස්සු මරලා තියෙනවා ඒක අපිට කියන්න බැරිලු අපිට ලෝ එක පාවිච්චි කරනවලු අපේ මිනිස්සු මරලා තියෙන එක කියන්න බැරි. ඒ තත්ත්වයට තමයි මේ රට ගිහිලා තියෙන්නේ. ඒ තත්ත්වයට තමයි මේ ආණ්ඩුව ගිහිලා තියෙන්නේ. ලැජ්ජයි. මේක කියන ලැජ්ජයි. Thank you රජ.